alright use කියනවා මම architecture videography and photography කරනවා ඒ වගේම industrial videography and photography කරනවා එයා A6700 කැමරා එකට යන්න බලාපොරොත්තු වෙනවා මේක හොඳ ඔප්ෂන් එකක්ද කියලා. ඔයා log mode දාන්නේ shoot කරන්නේ. right. හොඳ ඔප්ෂන් එකක්ද කියලා. දැනට මේ use කරන්නේ DJI Osmo Action 5 Pro එකකුයි iPhone 12 Pro එකක්ලු. ඉතින් බජට් එක ලක්ෂ 4ක් වගේ යන්න පුළුවන් කියලා කියනවා. දැන් use මේකයි ප්‍රශ්නේ. videography architectural පැත්ත ගත්තොත් විශේෂයෙන්ම real estate එතනින් එහාට ගියාම ඔය විලාස නම් ඔය රේන්ජ් එක මමත් හරි ආස ෆීල්ඩ් එකක්. ඕකට අවශ්‍ය must have එක තමයි ලොකු field of view එකක් අහුවෙන කැමරා එකක් lens එකක් ඔයාගේ අතේ තියෙන්න ඕනේ. ඕක තමයි ඔතන අවශ්‍ය මූලිකම දේ. ඔයා showcase කරන්න space එක. මම හිතන්නේ ඔයා දන්නවා ඔයා මොකද්ද කරන්න කියලා. ඒ හින්දා වෙන්න ඕනේ Osmo Action 5 Pro එකට ඔයා ගිහිල්ලා තියෙන්නේ. නමුත් තියෙන වැඩේ තමයි ඔයා ආකිටෙක්චරල් ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි කරන්න Osmo Action 5 Pro එකකින් නම් ඔයාගේ ප්‍රොඩක්ට් එක ඔයා මේ කරන වීඩියෝ එක එච්චරම කම්පැරිටිව් වීඩියෝ එකක් වෙන්නේ නැහැ මාකට් එකේ තියෙන අනිත් හොඳ වීඩියෝස් එක්ක. දැන් සාමාන්‍යයෙන් ඔයා ටිකක් ලක්ෂරි එන්ඩ් එකේ ප්‍රොපර්ටිස් එහෙම ෂෝකේස් කරනවා නම් අපි හොටෙල්ස් වල වැඩ වලට එහෙම කරන්නේ අපි ගොඩක් වෙලාවට යූස් කරනවා හරිම ආස කොම්බෝ එකක් FX3 කැමරා එකත් එක්ක Sony 12 to 24 G Master 2.8 lens එක. දැන් ඔය කොම්බෝ එක ඇවිල්ලා ලක්ෂ 16ක 18ක විතර කොම්බෝ එකක්. දැන් gimbal එකත් සෙට් වුණාම 2 මිලියන් වෙනවා. නමුත් දැන් ඔයාගේ තියෙන්නේ මෙතන ලක්ෂ 4යිනේ බජට් එක. මම ඔයාට කියන්නේ A6700 එකකට ඔයාට යන්න පුළුවන් 3.70ක් 60ක් වගේ වෙද්දි ප්‍රශ්නයක් නැහැ. වීඩියෝග්‍රැෆි ෆොටෝග්‍රැෆි දෙකටම හොඳම කැමරා එකක්. ඔයාට එතනින් ගිහිල්ලා එතනත් ඔයාලා මේ ප්‍රශ්නේ එනවා. ඔයාට හොඳ වයිඩ් ඇන්ගල් ෂූට් කරන්න පුළුවන් ලෙන්ස් එකක් ඕනේ දැන් මේ කැම් එකට. දැන් ඔයා හතරම වියදම් කරලා කැමරා එක හතරකටම කිට්ටු වෙන්න කැමරා එක අරගෙන වයිඩ් ඇන්ගල් ලෙන්ස් එකකුත් හොයාගත්තා කියන්නකෝ යූස්ඩ් එකක් හරි මාකට් එකෙන් රුපියල් 50000කට 60000ක රේන්ජ් එකේ. දැන් මේක 4.50ක් විතර වෙලා දැන් ඔයාලට ගිම්බල් එකකුත් ඕනේ. දැන් සාමාන්‍යයෙන් තියෙන මිනිමම් මේ වෙලාවේ ගන්න තියෙන අඩුවටම ගන්න තියෙන RS3 mini වගේ ගිම්බල් එකක් ගත්තත් සෙකන්ඩ් හෑන්ඩ් යූස් මාකට් එකෙන් ඒකත් රුපියල් 65000ක් 60000ක් වෙනවා. රුපියල් 70000ක් වෙනවා හොඳ එකක්. දැන් ඔය ඔක්කොම ටික කැල්ලුනහම ආයේ ඔයාගේ බජට් එක එක්සීඩ් වෙනවා සාමාන්‍යයෙන් ලක්ෂ 5කට විතර කිට්ටු වෙන ලෙවල් එකකට. දැන් ඕක හොඳ කොම්බෝ එකක්. A6700 කැමරා එක එතනින් එහාට ගියාම Sony 10 to 18 වගේ ලෙන්ස් එකක් මේක පරණ ලෙන්ස් එකක් මේක දැන් මාකට් එකේ නෑ. නමුත් ඔයාලට හෙව්වොත් හොයාගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් තව වයිඩ් ඇන්ගල් ලෙන්ස් ඇවිල්ලා තියෙනවා. Laowa වගේ බ්‍රෑන්ඩ්ස් වලින් ඇවිල්ලා තියෙනවා. Viltrox ලගේ තියෙනවා වයිඩ් ඇන්ගල් ලෙන්සස්. මට පොඩි රිසර්ච් එකක් කරන්න වෙනවා ලංකාවේ මේ වෙලාවේ මාකට් එකේ අවైలබල් මොනවද කියලා. ඔයාට කොහොම හරි ඕනේ ඔයා ඔය ආකිටෙක්චරල් පැත්ත ෂූට් කරනවා නම් මිනිමම් 16mm field of focal length එකක් තියෙන්න ඕනේ. දැන් ඔයාගේ තියෙන්නේ 6700 එක ඔයා ගන්න යන මේ කැමරාව APS-C එකක් නිසා තියෙන ප්‍රශ්නේ ඔයාට එළිය මාකට් එකේ තියෙන normal 60-35 lens එකක් ගත්තා කියලා වැඩෙන් බේරෙන්න බෑ. මොකද ඒකට 1.5 crop එක වැදුනහම ඔයා ගන්න 16mm එක 24mm 23mm range එකට මේක එනවා. ඉතින් ඔයාට සිද්ධ වෙනවා minimum 10mm 11mm වගේ level එකේ lens එකට යන්න. Sony ළඟ තියෙනවා superior lens එකක්. ලංකාවේ මේ වෙලාවේ මම හිතන්නේ මාකට් එකේ නෑ. නමුත් ඔයා camera LK එකට වගේ request කළොත් ඒගොල්ලෝ ගෙනල්ලා දෙයි. මේක නියම ලෙන්ස් එකක් Sony 11mm f1.8 මේක ප්‍රයිම් ලෙන්ස් එකක්. මේක ඔයාලට focal length එක adjust කරන්න බෑ. නමුත් ඔයාගේ වැඩේට focal length එක ඔයාලට adjust කරන්න ඕනෙත් නෑ. ඔයාලට ඕනේ space එක showcase කරන්න right. එතකොට focal length එක adjust කරන්න ඕනේ නෑ. ඔයාලට මේ 11mm වල ඉඳගෙනම පොඩ්ඩක් මේකේ aperture එක drop down කරලා ඔයාගේ කරන shots ටික කරගන්න පුළුවන්. දැන් ඕක තමයි option number 1 right. දැන් තේරුණානේ ඔයාලා හරියට budget එකයි කරන වැඩේ කිව්වහම options දෙන්න ලේසියි. නමුත් මම කියන්නේ ඔයා පුළුවන් නම් මේ Osmo Action 5 Pro එක විකුණලා බජට් එක එක්ස්ටෙන්ඩ් කරගන්න ලක්ෂ 5කට පහමාරකට වගේ A6700 එකක් ගන්න Sony 11mm f1.8 වගේ ලෙන්ස් එකක් එහෙමත් නැත්නම් Laowa 10mm zero distortion වගේ ලෙන්ස් එකක් එතනින් එහාට ගියාම Sirui වල Viltrox වලත් options කීපයක් තියෙනවා නැත්නම් use market එකේ Sony 10 to 18 f4 ලෙන්ස් එකකට ඔයා යන්න try කරන්න A6700 ගේ low light performance acceptable ඒ නිසා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ ඔයා F4 lens එකත් එක්ක ගියා කියලා. ඔය option එකට අමතරව ඔයාට යන්න පුළුවන් තව හොඳ option එකක් තමයි DJI Osmo Pocket 3. මම දන්න videographers ලා ඉන්නවා right ලංකාවේ නෙමේ
අපි ඔය තියෙන groups වල communities වල forums වල එහෙම වැඩ share කරගන්න කට්ටිය Osmo Pocket 3 එකේ ඒගොල්ලන්ගේ create a combo එකක් එනවා. ඒ create a combo එකට එනවා wide angle attachment එක. චූඩි lens එකක් ටික ගාලාම magnetically attach කරන්න පුළුවන්. ඒක දැම්මට පස්සේ ඔයාට හොඳ field of view එකක් ගන්න පුළුවන්. 15 mm වගේ field of view එක. ඒක හොඳ field of view එකක්, right? දැන් ඔයාට 15 mm වලට වැඩිය දැන් අපි අර G Master එක 12 mm එක ගත්තත් අපි 12 mm වලින්ම shoot කරන්නේ නැහැ අත්‍තරම. 12 mm වලින් shoot කරාම නිකන් ඒක මේ ඔයා මේක නිකන් fake කරලා පෙන්නනවා වගේ. නැති space එකක් බොරුවට පෙන්නනවා වගේ ගතියක් එනවා 12 mm එකේ. එච්චරට wide angle එක. සාමාන්‍යයෙන් අපි ඒක drop down කරනවා 14 mm වලට වගේ. ඉතින් 15 mm කියලා කියන්නේ හොඳ focal length එකක් ඔයා කරන වැඩේට. ඉතින් ඔයාට පුළුවන් නම් DJI Osmo Pocket 3 එකකට මේක combine කරන්න. ෆොටෝ පැත්ත එච්චරටම හොඳ ඔයාට වැඩක් කරගන්න වෙන්නේ නැහැ තමයි මට තේරෙනවා. නමුත් මම හිතන්නේ DJI Osmo Pocket 3 එකේ ෆොටෝ එකක් ගන්නත් බැරි නෑ. රෝ ෆොටෝ එකක් ගන්න පුළුවන් capability එක තියෙනවද කියලා මම පොඩ්ඩක් රිසර්ච් එකක් කරලා බලන්නම්. බලලා ඔයා කමෙන්ට් එකක් දාන්නම් ඔතනම පල්ලෙහෙන්. right? ඔයා වීඩියෝග්‍රැෆි නම් ફોකස් කරන්නේ. ගොඩක් මේ මාකට් එකේ ඉන්න කට්ටිය ફોකස් කරන්නේ වීඩියෝග්‍රැෆි. Pocket 3 එකට යන්න. Pocket 3 එක සුපිරි. ඔයාට ඔය වැඩේ හොඳටම කරගන්න පුළුවන්. නමුත් ඔයාට ප්‍රොෆෙෂනලි මේ වැඩේ ඉස්සරහට අප්ඩේට් වීගෙන කරද්දි පොඩි ප්‍රශ්නයක් ආයෙත් එනවා. නමුත් ඔයා බජට් එක ගැන විශේෂයෙන්ම හිතනවා නම් Pocket 3 එකක් මේ වෙලාවේ ගත්තත් අවුලක් නැහැ. නමුත් ඔයාට බජට් එක තියෙන නිසා ලක්ෂ 4ක් මම කියන්නේ DJI Osmo Action 5 Pro එක විකුණලා ඒ බජට් එකත් එකතු කරලා මේ බජට් එක ලක්ෂ 5මාරක් වගේ ලෙවල් එකට එක්ස්ටෙන්ඩ් කරගෙන A6700 එකයි හොඳ wide screen focal length එකක් තියෙන lens එකකුයි crop sensors වලට එන ඒ කියන්නේ ඔයාලට මේ 10 mm වලින්වත් මේක ගන්න වෙනවා අඩුම උපරිම 11 mm වලින්වත් ගන්න වෙනවා නැත්නම් මේකේ ඔයාලට field of view එක මදි ඒකත් එක්ක ඔයා combine කරන්න videography කරනවා නම් RS3 mini වගේවත් gimbal එකක් මේක හොඳ setup එකක් ඔයාගේ වැඩේ ඔයාලට කරගන්න